ඔයා ඔලෙවල්ස් වලට 9ක් ගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ A levels වලට ඔයා ඒ 3ක් ගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ දෙක ප්‍රමාණවත්ද ඔයාගේ ප්‍රොෆෙෂන් එක ස්ටාර්ට් කරන්න. ඔයා දැනගෙන ඉදියද ළමයි 100 දෙනෙක් ආවොත් ඒ 100 දෙනාටම ස්ථිරම ජොබ් එකක් හම්බෙන ලංකාව ඇතුලේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හෝ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් හෝ හයර් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් ගැන. පළවෙනි එක මෙඩිසින්. වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගන්න ඕනම ළමයෙක් වෛද්‍ය විද්‍යාලයෙන් එළියට එනකොට එයා ස්ථිරම වෛද්‍යවරයෙක්. ඊට පස්සේ හිතන්න නර්ස් කෙනෙක් ගැන. නර්සින් ස්කූල් එකේ ඉගෙන ගන්න ඕනෙම කෙනෙක් එතනින් එළියට එනකොට එයා නර්ස් කෙනෙක්. එයා හොස්පිටල් එකක වැඩ කරනවා. ඊට පස්සේ උදාහරණයක් විතර ගත්තාම විද්‍යාපීඨයක ඉගෙන ගන්න ළමයෙක්. එයා එතනින් එළියට එනකොට ඕනනම් සතියක් දෙකක් වැකේෂන් හම්බෙයි. ඊට පස්සේ එයා ටීචර් කෙනෙක්. ඒ තමයි අවුරුද්දක් හෝ දෙකක් ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක තුලේ ඇකඩමික් ඉගෙන ගත්තට පස්සේ ඊළඟ අවුරුදු 2 හෝ 3 ඒගොල්ලෝගේ ප්‍රොෆෙෂන් එක ස්ටාර්ට් කරලා ඉවරයි. ඒ කියන්නේ on the job training එක. මම අර කලින් කියපු ප්‍රොෆෙෂන්ස් වගේම මේ වෙනකොට ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා software engineering field එකට එන්න. ඔයාට software engineer කෙනෙක් වෙන්න ඩිප්ලෝමා එක හෝ higher diploma එකත් එක්කම software engineering field එකට ඍජුවම ඔයාව යොමු කරවන ලංකාවේ එකම ආයතනය ICT Institute. අවුරුදු 21ක් පුරාවට ස්ටුඩන්ට්ස්ලා 15000කට අධික ප්‍රමාණයක් ප්‍රොෆෙෂනල්ස්ලා විදියට software engineering field එකට යොමු කරලා තියෙනවා. ඔයත් ICT එකත් එක්ක join වුණාම ඩිප්ලෝමා එක, higher diploma එකත් එක්කම industry experience එකත් අරගෙන software engineer කෙනෙක් විදියට ඔයාගේ ප්‍රොෆෙෂන් එක අනිවාර්යෙන්ම ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා මම වගකීමෙන් කියනවා. ඔයාට ගැලපෙන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න ඔයා දැන්ම ICT එකට කෝල් එකක් දෙන්න. 0705 805 805